ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඉන්දියාවේ තාපසතුමාගේ ඇඟ හිරිවැටෙන අනාවැකිය. වර්තමානය වන විට රටේ අනාගත නායකත්වය පිළිබඳ විවිධ අනාවැකි සහ විශ්වාසයන් සමාජය තුළ ප්‍රබලව සාකච්ඡා වීමට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම ඉන්දියාවේ වෙසෙන තවුසන් ඇතුළු විවිධ ආධ්‍යාත්මික පාර්ශ්ව විසින් ශ්‍රී ලංකාවේ අනාගතය සහ පහළවීමට නියමිත බලවත් නායකයෙකු පිළිබඳව පුදුම සහගත අනාවැකි පළ කර ඇත. මේවා සත්‍යද නැතිනම් හුදු විශ්වාසයන්ද යන්න තහවුරු කිරීමට සාක්ෂි නොමැති වුවද මේ පිළිබඳව සමාජයේ පවතින උනන්දුව ඉතා ඉහළය. ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව අදහස් දැක්වූ ප්‍රසිද්ධ යතිවරයාණන් වහන්සේ නමක් වන අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ අනාවැකි මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. උන්වහන්සේගේ අනාවැකිවලට අනුව අනාගතයේදී තුන්වන ලෝක යුද්ධයක් ඇතිවන අතර එහිදී ශ්‍රී ලංකාවට ආදම්ගේ කඳුමුදුන ආශ්‍රිතව ආරක්ෂිත කලාපයක් නිර්මාණය වනු ඇත. එමෙන්ම ලෝකය පාලනය කළ හැකි මට්ටමේ ප්‍රබල නායකත්වයක් ලංකාවෙන් බිහිවන බවත් ලෝකයේ අවධානය දිනා ගන්නා කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වන බවත් උන්වහන්සේ දේශනා කර ඇත. මීට අමතරව ජපානයේ මියෝයි නම් මෙහෙණින් වහන්සේ විසින්ද මීට සමාන අනාවැකියක් පළ කර ඇති අතර ලංකාවෙන් ලොවටම ආලෝකයක් ගෙන දෙන ආධ්‍යාත්මික නායකයෙකු පහළ වන බව එතුමිය පවසා ඇත. එහෙත් එම නායකයා කවුරුන්ද යන්න එතුමිය විසින් නම් වශයෙන් සඳහන් කර නොමැත. තවත් සිත්ගන්නා සුළු සිදුවීමක් වාර්තා වන්නේ ඉන්දියාවේ බහිරෝමුඛ නම් ගම්මානයේ එහි සංචාරය කළ ශ්‍රී ලාංකිකයෙකුට හමු වූ ශාස්ත්‍රකරුවෙකු විසින් පුදුම සහගත අනාවැකියක් පවසා තිබේ. එම ලාංකිකයා විවාහ වී නොමැති බව ඇතුළු පුද්ගලික තොරතුරු නිවැරදිව පැවසූ මෙම ශාස්ත්‍රකරුවා ශ්‍රී ලංකාවෙන් අනාගතයේදී ඉතා ප්‍රබල නායකයෙකු බිහිවන බව ප්‍රකාශ කර ඇත. ලෝකයේ රටවල් එකතු වී ලංකාවට පහර දුන්නද එම නායකයා යටත් කරගත නොහැකි බවත් ඔහුගේ පාලනය යටතේ බුදුදහම නැවතත් ලොව පුරා බැබලෙන බවත් ඔහු පවසා තිබේ. ඉන්දියාවේ තවත් බාබාවරුන් පිරිසක් පවසා ඇත්තේ මෙම අනාවැකිවල සඳහන් නායකයා මේ වන විටත් උපත ලබා ඇති බවත් ඔහු මෑත කාලයේදී කරලියට පැමිණෙන බවත්ය. මෙම අනාවැකිවල සඳහන් වන නායකයා වර්තමාන දේශපාලන කරලියේ සිටින අයෙක්ද එසේත් නොමැතිනම් අප මෙතෙක් නොදුටු වෙනත් චරිතයක්ද යන්න තවමත් නොවිසඳුණු පැනයකි. උන්මග්ග ජාතකයේ එන මහෞෂධ පණ්ඩිතයන් මෙන් තනිවම රටවල් ගණනාවක් එක් කර ගන්නා නුවණැති නායකයෙක් පිළිබඳව මෙම කතාවල කියවේ. ඇතැම් විශ්වාසයන්ට අනුව මෙය රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් මේඝනාද කුමාරයාගේ නැවත පැමිණීමක් ලෙසද අර්ථකථනය කෙරේ.
පුරාවෘත්තයන් වලට අනුව ඉන්ද්‍රජිත් කුමරු මිය නොගොස් මහා බ්‍රහ්මයා විසින් සඟවා තබනු ලැබූ බවත් සුදුසු කාලයේදී පැරණි තාක්ෂණයන්ද රැගෙන ඔහු රට බේරා ගැනීමට පැමිණෙන බවත් සමහරු විශ්වාස කරති. කෙසේ වෙතත් රටට යහපතක් වන මෙවැනි ප්‍රබල නායකයෙකුගේ සම්ප්‍රාප්තිය පිළිබඳව අපේක්ෂා ජනතාව තුළ තවමත් ඉතිරිව තිබේ. මෙවැනි වැදගත් වීඩියෝවක් සමග නැවත හමුවෙමු. ඔබට සුබ දවසක් වේවා.